මාවසිය මහත්මා ගාන්ධිද ෂුගර් ලිප්ස්ද? මහත්මා ගාන්ධි. ඇයි මහත්මා ගාන්ධි කියන්නේ අපි ලෝක රටේ ප්‍රසිද්ධ පුද්ගලෙක්. ඕනේ කෙනෙක් එයාට ආදරෙයි. ඊට වඩා ෂුගර් ලිප්ස් හරිය නැද්ද? ෂුගර් ලිප්ස් ලස්සන කෙල්ලෙන්නේ. කෙල්ලෝ කියන જાතියට I don't like it that. මම කැමති නෑ. දැන් ෂුගර් ලිප්ස් තරම් හොඳට මහත්මා ගාන්ධිට නටන්න බෑනේ. නටන්න බැරි වුණාට ගාන්ධා ගාන්ධා මහත්ති නටන්න බැරි වුණාට එයාගේ හදවතින් එයා මිනිසුම හදන්න පුරුදු වුණා. අනිවාර්යයෙන්. නෙල්සන් මැන්ඩෙලාද අර්ජුන් කමලනාත්ද? නෙල්සන් මැන්ඩෙලා. අනිවාර්යයෙන්. නෙල්සන් මැන්ඩෙලාත්. නෙල්සන් මැන්ඩෙලා කියන්නේ සින්දු කියන කෙනෙක්. ඇවිල්ලා නිතරම ප්‍රීතියෙන් ජීවත් වෙන කෙනෙක්. ඩ්‍රින්ක් එක දානවා. ආතල් එකේ සින්දුවක් කියනවා. අජිත්ද මලිත්? මම පිළිගන්නවා අජිත්ව. අජිත්ව. ඇයි? අජිත් කියන්නේ මේ සාමාන්‍ය නිහතමානීව සින්දු කියන එක. අනිවාර්යයෙන්. මලිත් කිව්වම නිකන් දඟලනවා. හරියන්නේ. රූකාන්තද නැත්නම් නදිමාල්ද? Rukanta. First of all, Rukanta. I like you, Rukanta. Renu, renu, malmite, renu. Eta pem keran mata bahlu. Ran samanal tatu mata leben nehlu. Gun piri selin nehmal. ඒ වුණාට මම කියන්නේ නදිමාල් තමයි හොඳම. නෑ I'm going to say that. නදිමාල් කියන්නේ මේ يعني මේ රූකාන්ත තමයි first of all. අපේ ජෙනරේෂන් එකේ අපේ ගායකයා තමයි නදිමාල්. ඔයගොල්ලෝගේ ජෙනරේෂන් එකේ රූකාන්ත. සීයේ දැන් මාර ප්‍රශ්නේ ඔයා කැමති රූකාන්තට. මම කැමති නදිමාල්ට. දෙන්නම ප්‍රශ්න විසඳගන්න බෑ කොහොමද? ඉතින් මෙන්න තියෙනවා කොන්සර්ට් එකක් අතික්‍රමන. මොකද මේ ෂෝ එකේ concept එක තමයි මේ ඔයයි මායි සීයයි පුතයි වගේනේ කෙලින්ම මුණුබුරයි අපි දෙකොල්ල ජෙනරේෂන් දෙකටම එන්ජොයි කරන්න පුළුවන් කොන්සර්ට් එකක් තියෙනවා ඒ තමයි Retri Events proudly presents අතික්‍රමන 2024 ඔන්න ආයෙත් Pure Blood live in concert ඔන්න ජූනි 1 වෙනිදා තියෙන්නේ අයමාරි දැන් ගේට් ඕපන් වෙලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝට ටිකට්ස් තියෙනවා රුපියල් 2000 ඉඳන් තියෙනවා 2500 ඉඳන් තියෙනවා ඊළඟට VIP ටිකට් එක රුපියල් 5000 දෙනවා VIP රූකාන්ත සිං කරනවා රයිනි ඒ වගේම අතුල කාවින්ද්‍යා ඒ වගේම අමල් පෙරේරා නදිමාල් පෙරේරා අපේ සිංගර් නදිමාලුත් සිං කරනවා සරිත් සුරිත් එක්ක නිව් සංගීතයට මේක වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම එදාට එන්ජොයි කරන්න එදාට මාවසියත් ඇවිල්ලා නේ රූකාන්තක සින්දුවක් අහලා යන්නේ මොනවාද කියන්නේ රූකාන්ත මහත්තයා වෙනුවෙන් මම ඇවිල්ලා ඒ සින්දුව අහගෙන ඉන්නවා මම හරිම කැමති කොල්ල කාලේ ඉඳලා අනිවාර්යයෙන් රේනු කාලේ ඉඳලා රේනු මල් මිටේ රේනු ආයි ඩාන්ස් එක ඈට පෙම් කරන්න මට බැහැලු රන්තමඩල සතු මට ලැබෙන්න නැහැලු ඈට පෙම් කරන්න මට බැහැලු රන් සමනල තතු මට ලැබෙන්නේ නැලු